හරි. අද අපි කතා කරන්න හදන්නේ එක වසරේ ඉඳලා 5 වසර වෙනකම්ම තියෙන ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගැන. මේ තමයි අනුර ජයසිංහ සර්ගේ නැනතරුව ප්‍රශ්න පත්‍ර කට්ටලය. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ගැන ගොඩක් මව්පියෝ අහන නිසා එක ශ්‍රේණියේ ඉඳලම දරුවෙකුට කරන්න පුළුවන්, ලකුණු දෙන්න පුළුවන් සහ හොඳට සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් විදිහට ওই නැනතරුව ප්‍රශ්න පත්‍ර කට්ටලය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නැනතරුව ප්‍රශ්න පත්‍ර කට්ටලය ගැන පොඩි විස්තරයක් කරන්න තමයි අපි මේ හදන්නේ. එතකොට එකේ ඉඳලා 5 වසර වෙනකම්ම 3 4 5 විදියට 5 ශ්‍රේණිය වෙනකම්ම ප්‍රශ්න පත්‍ර කට්ටල 5ක් නැනතරුව අනුර ජයසිංහ සර් විසින් නිකුත් කරලා තියෙනවා. එතකොට මේකේ මේ අපි 5 ශ්‍රේණියේ ශිෂ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලේ එක ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ පොඩ්ඩක් අපි විස්තරේ බලමු. ඒතර මුලින්ම මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ගත්තොත් මේකේ 5 වසරේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ නම් මේ විභාගයේම ඉලක්ක කරලා විභාගයට ගැලපෙන විදිහටම තමයි හදලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ පිටත පෙනුම ගත්තත් ඒක මේ විභාගයට එන විදිහටම තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රශ්න පත්‍ර කට්ටල. එතකොට මේකේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටල 10ක් තියෙනවා. 10ක්. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ එකේ 1 සහ අවසානයේට මෙතන තියෙනවා එකේ 10. මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍ර 10. මෙහෙම. ඊට පස්සේ මේ තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍ර 10. සහ අපිට උත්තර කොලේ බලා ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටල ගත්තට පස්සේ මේකෙත් විභාගයට ගැලපෙන විදිහටම මේ සම්පූර්ණ ලකුණු දෙන විදිහටම මේක හදලා තියෙන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ මෙන්න මේ විදිහට විභාගයේ රටාවට මෙන විදිහට කෙටි ප්‍රශ්න අපි කියන MCQ ප්‍රශ්න 40ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න 40 අඩංගු ප්‍රශ්න පත්‍රයක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍ර කට්ටල ගත්තා. දෙවෙනි ප්‍රශ්න පත්‍ර කට්ටල ගත්තොත් ලකුණු ලැබෙන විදිහට ඒ කොටස් වලට අදාළව ඒ රටාවට ගැලපෙන විදිහට ප්‍රශ්න 4 තියෙනවා. මෙන්න මේ විදිහට. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටල 10ත් එක්ක සම්පූර්ණ පිළිතුරු තියෙන උත්තර කොලෙත් හම්බ වෙනවා. ඒතර මේ උත්තර කොලේ MCQ වල උත්තර එහෙම නැත්නම් කෙටි ප්‍රශ්න වල උත්තර ටික තියෙනවා. ඊට පස්සේ දෙක පත්‍රයේ උත්තර ටික තියෙනවා. ඒතකොට ගෙදෙද්දි තනියෙන් කරලා මේක දරුවන්ට මේක කරවල දෙමව්පියන්ට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ බරලා දෙන්න පුළුවන්. ඒතකොට අපි 5 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලෙන් පස්සේ මේ 5 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ මේක 750ක් වෙනවා. ඒතකොට 4 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලයත් 700ක් වෙනවා. ඊට පස්සේ 3 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ 750ක් වෙනවා. 2 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ 600ක් වෙනවා සහ 1 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ 600ක් වෙනවා. දැන් අපි 1 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ කොහොමද බලමු තියෙන්නේ. ඒතර මේකෙත් විෂය විදියට තමයි ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. ඒතර මේකේ 1 ශ්‍රේණියේ ළමයි දරුවන්ට ප්‍රශ්න පත්‍ර සිංහල භාෂාවට අදාළ ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. පරිසරයට අදාළ ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. මේ විදිහට සහ ගණිතයට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල 10ක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍ර කට්ටලයක පිළිතුරු කොලයක් ලැබෙන්නේ. හැබැයි මේක දරුවෙකුට කරලා දෙමව්පියන්ට තනියම උත්තර හොයලා දෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් තමයි 1 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලය. 1 ශ්‍රේණියේ හැරෙන්න ඉතුරු ඒවයි නම් පිළිතුරුත් ලැබෙනවා. ඒතර 1 ශ්‍රේණි ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගොඩක් සංකීර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නෙමෙයි. මේක දරුවන්ට පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නිසා තමයි මේක පිළිතුරු අඩංගු වෙන්නේ නැත්තේ. එතනින් ඉදිරියට තියෙන අනිත් සෑම ප්‍රශ්න පත්‍ර කට්ටලයකම මෙතන මේකේ මේ 2 ශ්‍රේණියේදී සිංහල ගණිතය සහ සිංහල
සිංහල පස්සේ ගණිතය සහ පරිසරයේ විදියට ප්‍රශ්න පත්‍ර 10ක් වෙන වෙනම තියෙනවා. පරිසරය ප්‍රශ්න පත්‍ර 10ක් වෙන වෙනම තියෙනවා. ඒතර මේකත් දෙක ශ්‍රේණියේ දරුවන්ටත් මේක හොඳ පුහුණුවක් ලබා දෙන දෙමව්පියන්ට කරවන්න පුළුවන් හොඳම ප්‍රශ්න පත්‍ර කටලයක් තමයි මේ. ඊට පස්සේ 3 ඉඳන් තමයි තුන්වෙනි එකේ ඉඳන් තමයි අර විභාග රටාවට අදාළව ප්‍රශ්න පත්‍ර කටලය සැකසෙන. ඒතර 1 2 පන්තිවලදී ඒ විභාග ප්‍රශ්න පත්‍රය අනුරූපව ප්‍රශ්න සැකසෙන්නේ නැහැනේ. ඒක නිසා 1 2 3 වසරේ ඉඳන් තමයි මේ විෂය විභාග ඉලක්ක කරලා ප්‍රශ්න පත්‍ර ඒ ෆෝමැට් එකට එහෙම නැත්නම් ඒ ව්‍යුහයට සැකසෙන. ඒතකොට ඒ ව්‍යුහයට සැකසෙන මේකේ 3 වසරෙත් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. මෙතන ආයි තව ප්‍රශ්න පත්‍ර 10ක් තියෙනවා. දෙක කොටසට අදාළ. මෙතන. ඒතර මේකේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 20ක් අන්තර්ගත වෙනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍ර 10ත් මේකේ තියෙන මේ ප්‍රශ්න පත්‍ර 10ත් සම්පූර්ණයෙන්ම පළමු පත්‍ර ඉලක්ක කරලා තමයි හදලා තියෙන්නේ. ඒතර මෙතන ප්‍රශ්න පත්‍ර ඔක්කොම 20ක් තියෙනවා. පිළිතුරුත් එක්ක. ඒතර 3 ශ්‍රේණි ඉඳන් තමයි ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. ඒතකොට 1 2 වසරවල් වලදී ඒක ගණිතය සිංහල පරිසරයේ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒතර මේකේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 20ක් තියෙනවා පිළිතුරුත් එක්ක. ඒතර මේක 750ක් වෙනවා. ඊට පස්සේ 4 වසරේදීත් ඒ විදිහටම තමයි. ඒතර මේකේ එක පළවෙනි කොටස අදාළ ප්‍රශ්න පත්‍ර 10යි දෙවෙනි කොටස අදාළ ප්‍රශ්න පත්‍ර 10යි. පළවෙනි කොටසේ ප්‍රශ්න පත්‍ර 10යි දෙවෙනි කොටසේ ප්‍රශ්න පත්‍ර 10යි තියෙනවා. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න පත්‍ර 20ක් තියෙනවා සහ පිළිතුරු අන්තර්ගත වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අනුර ජයසිංහ සර්ගේ කේ ඉඳන් 5 වෙනකන් වෙනතරුව ප්‍රශ්න පත්‍ර කටල ටික සකස් වෙලා තියෙන්නේ. එතකොට මේකෙදී මේකේ මිල ගණන් කිව්වොත් ආයි 5 වසරේ ප්‍රශ්න පත්‍ර කටලේ රුපියල් 750 4 වසරේ ප්‍රශ්න පත්‍ර කටලේ 700ක් 3 වසරේ ප්‍රශ්න පත්‍ර කටලේ 750ක් සහ 2 වසරේ ප්‍රශ්න පත්‍ර කටලේ 600ක් සහ 1 වසරේ ප්‍රශ්න පත්‍ර කටලේ 600ක් වෙනවා. ඔය විදිහට තමයි ඔගේ ප්‍රයිස් යන්නේ. කියන්නේ මිල ගණන් සෑදෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍ර අවශ්‍ය ඕනම දෙමව්පියෙකුට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර කට්ටලේ මිලදීගෙන ඒතර ගෙදරදීම ප්‍රශ්න ටික කරලා හොඳ පුහුණුවක් මේ මුලින්දම්ම ලබා දෙන්න පුළුවන් දරුවන්ට මේ ප්‍රශ්න පත්‍ර කට්ටල හරහා. එතකොට ඉක්මනට මිලදී ගන්න කියලා ඉල්ලා සිටනවා. මේක අපිට ලැබිලා තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට හැනුවමක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටනවා. 070 320 2299 නම්බරයට WhatsApp message එකක් දැම්මම ඉක්මනට ඕඩරේ සකස් කරලා ගෙදරටම ලැබෙන්න සලස්වන්න පුළුවන් සහ ලැබුණට පස්සේ මුදල් ගෙවන්න පුළුවන්. ස්තුතියි.